සුබ දවසක් පුතේ මම අද කතා කරන්නේ ඉරදොරි පළවෙනි පොතට අදාළ වෙන ස්ටාර්ට් පොතට අදාළ වෙන 7 වෙනි පාඩමේ වචන ටික. අද අපේ පාඩම තමයි පුතේ එයාගායොත් ස්වාරි මාසනේ කාමර 4ක් තියෙනවා කියලා කියනවානේ. ඒකේ පළවෙනි කොටස තියෙනවා කොකුවා දයිද කොරෝදෙස නේ. මේ කිචන් එක කියලා කියනවානේ. මේක කුස්සිය වේ කියලා කියනවානේ. ගෙන්කන් කියලා කියන්නේ ඇතුල් වීමේ දොරටුව. ඔෆුරු කියලා කියන්නේ බාත්රූම් එක, ටොයිලට් කියන්නේ ටොයිලට් එක, කයිදන් කියලා කියන්නේ පඩිපෙළ, හෙයා කියන්නේ කාමරය, වෙරන්දා කියලා කියන්නේ බල්කනි එක, බල්කනි කියන්නේ බල්කනි එක, දයිදොකරු කියලා කියන්නේ කුස්සිය, කිච්චින් කියන්නේ කුස්සිය, නිවා කියන්නේ ගෙවත්ත, ඉමා කියලා කියන්නේ සාලය, රිබිංගු කියන්නේ සාලය, ඉක්කයි කියන්නේ පළවෙනි තට්ටුව, නිකයි කියලා කියන්නේ දෙවෙනි තට්ටුව. කන්රිනි ශිත්සු කියලා කියන්නේ කලමනාකරගේ කාමරය, ශොකුදෝ කියලා කියන්නේ කෑම කාමරය, හයිරිමස හයිරු කියලා කියන්නේ ඇතුල් වෙනවා කියන එක, කුත්සු කියලා කියන්නේ සපත්තු වලට, නුගිමස් කියලා කියන්නේ ගලවනවා කියන එක, ගොහාන් කියන්නේ ආහාර, හයිත්තේ කුදාසයි කියන්නේ කරුණා කරලා ඇතුළු වෙන්න කියලා කියනවානේ. අපි ඊගාව පිටුවට යනවා පුතේ. නුයිද කුදාසයි කරුණා කරලා ගලවන්න කියලා කියනවානේ. ඔසවානේ නරිමස නේ ඔයාගේ සහායට ස්තුතියි කියලා කියනවානේ. දෙවැනි පාඩමේ තියෙනවා දෙන්සිරෙන්ජුවා අරිමස්කා මයික්‍රෝවේව් එකක් තියනවද කියලා අහනවානේ. එයාකොන් කියන්නේ එයා කන්ඩිෂනර් එක, රේසෝකෝ කියන්නේ ෆ්‍රිජ් එක, දෙන්සිරෙන්ජු කියන්නේ මයික්‍රෝවේව් එක, සුයිහන්කි කියන්නේ රයිස් කුකර් එක, තොසුතා කියලා කියන්නේ ටෝස්ටර් එක, බෙද්දෝ කියන්නේ ඇඳ, ෆුතොන් කියලා කියන්නේ ෆුතොන් වලටමයි, ජපන් පන්නේ ෂීට්ස් වලට, තේබුරු කියලා කියනවා මේසයට, ඉසු කියලා කියනවා පුටුවට, සෙන්තකු කියලා කියන්නේ වොෂින් මැෂින් එකට, තෙරපි කියන්නේ ටීවී එකට, වයිෆයි කියනවා වයිෆයි වලට, මින්නදේ කියන්නේ හැමෝම කියන එක, සුකවුස් කයිමස් කියන්නේ පාවිච්චි කරනවා, නයි කියන්නේ නැහැ කියන අදහස, ස්කත්තෙක දාසයි කියන්නේ කරුණා කරලා පාවිච්චි කරන්න කියලා කියනවානේ. තුන්වෙනි පාඩමේ තියෙනවා චොත්තොසේ මයිදෙස ටිකක් ඉඩකඩ අඩුයි නැත්නම් ටිකක් පටුයි කියලා කියනවානේ. හිරොයි කියලා කියන්නේ හොඳට ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් පුළුල් කියලා කියන අදහස. සෙමයි කියලා කියන්නේ ඉඩකඩ අඩුයි. එහෙම නැත්නම් පටුයි කියන අදහස. ඕකී කියලා කියන්නේ විශාලයි කියන එක. චීසයි කියලා කියනවා කුඩායි කියලා කියන එක. අතරශී කියන්නේ අලුත්, ෆුරුයි කියන්නේ පරණයි, ශිසුකනා කියලා කියන්නේ නිහඬයි, උරුසයි කියන්නේ ഘോഷාකාරී, කිරේනා කියලා කියන්නේ පිරිසිදුයි, කිතනයි කියන්නේ අපිරිසිදුයි. ඊයේ කියලා කියනවා නිවස, දෝ කියන්නේ කොහොමද, චොත්ත කියන්නේ පොඩ්ඩක් කියන අදහස, තොතෙම කියලා කියනවා ගොඩක්, උචි කියලා කියන්නේ ගෙදර, චිකකු කියන්නේ අසල, දෙමෝ කියන්නේ නමුත්, මිනාමික කියලා කියන්නේ මිනාමි කියන වාට්ටුව කියන අදහස, කූ කියන එකෙන් වර්ඩ් එක කියන අදහස තමයි හඳුන්වා දෙන්නේ. ඊදෙසනේ කියලා කියන්නේ හොඳයිනේ කියන අදහස, දෝ කියන්නේ කොහොමද, කියන්නේ කියන අදහසනේ. හතරවෙනි පාඩම තියෙනවා අපාතෝනි සුන්දීමස අපාර්ට්මන්ට් එකේ ජීවත් වෙනවා කියලා කියනවානේ. අපාතු කියලා කියන්නේ අපාර්ට්මන්ට් එක, මන්ෂන් කියලා කියන්නේ මහල් නිවාසය, රියෝ කියන්නේ නිවාසිකාගාරය, ෂෙයා හවුස් කියලා කියන්නේ ෂෙයා හවුස් එකට, ඉක්කොදතේ කියලා කියන්නේ තනි තට්ටුවේ ගෙදරකට, ඔතෙරා කියන්නේ පන්සල, ගක්කෝ කියලා කියන්නේ පාසලනේ. අපි ඊගාව පිටුවට යනවා. ඒකේ තියෙනවා කෝයෙන් කියලා කියන්නේ උද්‍යානය, සුගොයි කියලා කියනවා පුදුම සහගතයි කියන එක, සුගොයි දෙසනේ පුදුම සහගතයිනේ කියලා කියනවා. බලන්න පස්වෙනි කොටස තියෙනවා සෙන්තකුකි එයා කොන්න බොතන්නේ, වොෂින් මැෂින් එක එහෙම නැත්නම් එයා කන්ඩිෂනර් එකේ බටන් ගැන තමයි මේ කියන්නේ නේ. ඉස්සෙල්ලාම පළවෙනි කොටස තියෙන්නේ සෙන්තකුකිනේ වොෂින් මැෂින් එක.
ඉරේරු නේ මේ කියන්නේ පුතේ අපි මැෂින් එක ඕන් කරනවා කියන අදහස. කිරු එහෙම නැත්නම් මැෂින් එක ඕෆ් කරනවා කියන අදහස. ස්ටාර්ට් කියන්නේ ස්ටාර්ට් කියන එක, කෝසු කියලා කියන්නේ මෝඩ් එක, දෙන්ගෙන් කියලා කියන්නේ විදුලි සැපයුම, ඉචිචිතේෂි කියලා කියන්නේ විරාමය, හියෝජුන් කියලා කියනවා සම්මත, ඔයිසොගි කියලා කියන්නේ ඉක්මනින්ම සෝදනවා කියන එක, තෙරයි කියන්නේ අප සෝදනවා, මෝෆු කියලා කියන්නේ බ්ලැන්කට් වලට, දොරයි කියලා කියන්නේ වියලි, සෝසෙන්ජෝ කියලා කියන්නේ ඇතුළත පිරිසිදු කිරීම, යොයකු කියලා කියන්නේ මෙතන මේ පාඩමට අදාළව නම් ටයිම් එක, නොකොරි කියලා කියන්නේ ඉතිරි, ඊට පස්සේ තියෙනවා සුයිරියෝ කියලා කියන්නේ ජල ප්‍රමාණය. දෙවෙනි එකේදී අපි කතා කරනවා එයාකොන් කියන එක, එයා කන්ඩිෂනර් කියන එක යටතේ වචන. රෙයිබෝ කියලා කියන්නේ කූල එක, ඩම්බෝ කියලා කියන්නේ හීටර් එක, ජොෂිත්සු කියලා කියන්නේ ආර්ද්‍රතාවය. අනිත් පිටුවට යනවා. ඒකේ තියෙනවා ජිදෝ කියලා කියන්නේ ස්වංක්‍රීය, ඔන්දෝ කියන්නේ උෂ්ණත්වය, කසාමුකි එහෙම නැත්නම් ෆූකෝ කියලා කියනවා සුළඟේ දිශාව. ෆූරියෝ කියලා කියන්නේ වායු පරිමාව, තේෂි කියලා කියන්නේ නතර කරනවා එහෙම නැත්නම් ස්ටොප් කරනවා කියන එක, ටයිමා කියන්නේ ටයිම් එක, ටොරිකිෂි කියන්නේ කැන්සල් කරනවා කියන අදහසනේ. මම හිතනවා පුතාලට හත්වෙනි පාඩමට අදාළ වෙන වචන ටිකත් පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වචන ටිකත් හොඳට පාඩම් කරගන්න. අපි ඊගාව වීඩියෝ එකේදී 8වෙනි පාඩමට අදාළ වෙන වචන ටික බලමු. මගේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු පුතාලා හැමෝටම ස්තුතියි.